දෙපැත්තට මේ විදිහට ලං කරා දිගෑරිය වෙන ලං කරන දෙපැත්තට රයිට් හොඳට රයිට් එකයි මේ ලං කරනවා අද කිනන්නේ දෙකයි යන අදකේම කරලා දෙපැත්ත දෙපැත්තට ආයි ගන්න ළඟට තුනයි හරි හතරයි ලං කරා ඇඩ් කරනවා පහයි අන්න හරි හයයි අන්න හරි හතයි අටයි අතකින් පොඩක් තෙරපන්න ඕනේ දැන් ඉස්ස දෙපැත්තට නවයයි නිකන් තියලා වැඩක් නැහැ 10යි එකයි අන්න හරි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි 10යි මෙතෙන් කරා මේ කලම හොඳට මුස්ම ගන්න. එතන කැමරේ මුස්ම ගන්න. මාලා හය කැමරේ මුස්ම ගැනීම සහ කැමරේ පිට කිරීම කරනවා. දැන් ඔබ පාදක ලං කරලා උදේට හුස්ම ගන්නකම වම් පාදේ නවන උදරය මත අල්ලගන්න පාදේ යටිපැත්තේ එතකොට පාදේ යටිපැත්තෙන් අල්ලගත්තම තනිස්ස ඇතුළතින් කලව පැත්තේ අල්ලුවාම පාදේ තියෙනවා තනි රේඛාවකට නේ L හැඩේ L අකුරේ හැඩයට තියෙනවා දාන්න මේ අන්න උදරේට තෙරපන්නේ දැන් හුස්ම ගන්නකම පාදේ ඉහළට දිගාරින් හොඳට කෙනේ ආන්න හරි පහළට හරි නම එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි 10යි දැන් අත් එක තියන්න පොළවේ පාදේ හැමමයි හුස්ම ගන්නකොට මම පාදේ ඉහළට දිගාරින් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි දැන් පාදේ ඉහළ දිග ඇරලා මේ ඇඟිලි තුඩු නැවුව ඇතුළට දැන් කොහොමද ඇඳලා ඉන්නව අලට ගේන්න බෑ මෙතන තියෙන්න ඕනේ හුස්ම ගන්නවා 1යි 2යි ටීචර් 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි පොළවේ තියන්නේ ඒ පාට දිගෑරලා කියනවා පොළවේ ගෑවි නොගෑවි ඉන්නවා 1යි ගෑවි නොගෑවි කියුවම කොහොමද තියෙන්න ඕනේ අර ඉදිකඩු සිදුරේ ප්‍රමාණය එතකොට අපේ වාදිකාව පහත් වෙන්න ඕනේ නේද 2 ඈ මේ බලන්න
හරි. දැන් ඔසවන්න ඔබ ඉහළට. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයයි. ඉහළ කරලා හොඳට හුස්ම ගන්න පිට කරලා. හොඳට ගැඹුරින් හුස්ම ගන්නවා. ගත්තට වැඩි ගැඹුරින් පිට කරනවා. හිතා බලුවා. මෙතන ඉඳලා අම්බේ කතඹුලම නෙදුණා. අනේ මේ මම පොතක් පහදලා අම්මෝ මේක කරන්න බෑ. මං යනවා පාඩම් කරන්න කියලා නැක මුතුනේ. සුටිදුව. මේක අමාරුයි. දෙවුතේ. හොඳට හුස්ම ගන්න. ඉතින් ගියේ සර් ඉතින් මමට ඉස්සෙල්ලම ගෙට් වෙනවා නේද? මේක එක තමයි අපේ ගොඩාක් මේ ශරීරය නිරෝගී වෙනවා. ශරීරය නිරෝගී කියන එක තමයි වැදගත් වෙන්නේ. දැන් බලන්න ගොඩක් දැන් මේ යෝග දර්ශනය ගැන පොත්පත් කියලා තියෙන හැම කෙනෙක්ගේම මහා බඩවල් තියෙනවා. ඒගොල්ලෝ කය නිරෝගීව සිත තමයි වැඩියෙන්ම දිනලා තියෙන්නේ. කයත් නිරෝගී කරන ගමන් සිත. මේක අපි කියන්නේ එක වෙලා නෙමෙයි අපි තුන් වෙලා මේ තුන් වෙලට වැඩියෙන් දාන්න. නේද? අපි ඩියුටි කට උඩට ඒකත් පොඩි කීයක් අපි අරන් නැති මේ වෙනකන් කැම් ශරීරේ පවත්තා. හොඳයි. නැවත පාදේ කලං කරා. දකුණු පාදයේ නැව්වා අර වගේ මුද්‍රේම අල්ලගත්ත කරවලා. අල්ලලා හුස්ම ගන්න ගමන් ඉහළට දිගු කරන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. දැන් අද දෙක පොළොවට. මහා මුදේ 10යි නේ 10යි දිගෑරිය ඉහළට 1යි 2යි නමනෝට දිගාරින්න ඕනේ 3යි 4යි අපි මාත 5යි 6යි හිතේ දුර 7යි 8යි 9යි 10යි දිගාරිය ඉහළට පාදේ ආන්න රැඳිලා හුස්ම ගන්නවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි දිගහැරලම ගෙන පොළවේ ගාවන්න. එදිලා හුස්ම ගන්නවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි එසේව පාදී වලට හුස්ම ගන්නවා 1යි 2යි 3යි 4යි 5යි 6යි දිගහැරලා ඉන්නේ 7යි 8යි 9යි 10යි ලිහිල් කරා මොකද එන්නට ගත්තා. හොඳට හුස්ම ගන්න දෙක. හොඳට හුස්ම ගැනීම පිටත් වෙනවා. දැන් ඔබ
ඔබට පුළුවන් මේකේදී මතක් කරගන්න මම කියන්න කොන්දේට වේදනාවක් වෙනවා නම් විස්තර වෙන්නේ නැත්නම් අපි විගතම කරමු. ඒකේ පූර්ණ අවස්ථාව පාදක ලං කරන අධික කලව දෙපස්ට යොමු කරන හොඳ හුස්ම කරන් පාදකම නම උදරේම අල්ලගන්න අර්ථකින් වෙනම පාදානේ යට පැත්තේ. එතකොට තියෙන්න ඕනේ උදරයට ලම්බ කොටේ ඉන්න සනි රේඛාවකට. ඒකට උදරේ අදින්නේ පාදක ඇතුළට. මේ ගන්න නෙමෙයි. දැන් හුස්ම ගන්නකම ඉහළට ගෙනියන්න දෙකම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි දැන් අද්දක දුක පොළේ. අන්න දැන් ඔබට පොළ කට්ටම යට කියන්න. හුස්ම ගන්නකම පාදේ ඉහළට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි දැන් පාදේ ඉහළට දිගෑරියා. දිගෑරලා රැඳිලා ඉන්නවා. හුස්ම ගන්නවා 1යි 2යි තුනයි හතරයි පහයි හරි සිගාර ගන්න. 6යි 7යි 8යි 9යි 10යි දරිස්නනම පොද පොළවේ ගෑවි නොගෑවි ගෙනාවා. එතන හුස්ම ගන්නවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි එසේවා ඉහළට පාදයක නැදිලා හුස්ම ගන්නවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි මෙහෙම කරා හොඳට හුස්ම ගන්නවා පිට කරනවා දැන් කොහෙද දැනෙන්නේ හා බඩට දැනෙනවා නේද බඩ අඩු වෙනකොට මොකක්ද කියන්නේ හැඩ වැඩි වෙනවා නේද හොඳට හුස්ම ගන්න ඊළඟට මොකද දැනගන්න කරන්නේ ඔබ බලන්න මෙහෙම අන්තිමට අට්ටාවනට බලලා පාදක එසෙව්වා හරි ඔබ බලාගන්න මෙහෙම එසෙව්වා සෝලා මේ පාදකෙන් රවුම් කරකවනවා මේ 1යි 2යි අනේ හරි එහෙනම් ලෑස්ති පැහැදිලි නේද අද මේ අර අපේ කිසි කියලා දුන්නා වගේ ලොකු රවුම් කරපුවාම පොඩි රවුම් තුන් මුලස් රවුම් හතරස් රවුම් බෑ හරි පාදේ කොස්වන්නේ ඉහළ right හුස්ම ගන්න ගමන් දෙපස්සට හරි 1යි අන හරි 2යි හරි 3යි ඒක නිතර වේගෙන් කරනවා 4යි කරේ 5යි 6යි අන හරි 7යි 8යි 9යි 10යි පදර මුස්කලන් ගරිය ගන්නේ නේද ඒකට බොහොම ශක්තිමත් වෙනවා රෝට ගැඹුරින් හුස්ම ගැනීම පිළිගන්න කරන්න හොඳයි නැවත පාදයක එසෙව උදේ මත මේ උදේ නම්බර් දැන් ඒකේ පහළට දෙකම ගෙනලා දෙපැත්තෙන් විහිදවන 1යි පහළට ගේන්න ඕනේ 2යි 3යි
හතරයි පහයි හයයි හතයි අටයි නවයයි 10 ඊළඟට තියෙන්නේ පාද සංචලන. අපි සයිකල් කරේ ඒ විදිහට ඉදිරියට පාදෙක මඩක් ඔසවලා ඉදිරියට සයිකලයක් කරලා උඩ නෙමෙයි කන්දක් පාගනවා වගේ මෙහෙම මේ ගන්නට මෙහෙම ඉඳලා පාදයක නැවුවා. ඔන්න ඉදිරියට පාදයකින් ඉච්චමෙ මේ ගන්නට. හුස්ම ගන්නකොට එක පාදයක් නැවෙන්න ඕනේ. පිට කරනකොට අනිත් එක නැවෙනවා. ඒ වගේ. හරි. පාදයක අඟල් පහක් හයක් ඔසවන්න ඉස්සෙල්ලා. දැන් ඉස්සෙල්ලාම දකුණු පාදයේ ඉදිරියට තල්ලු කරන්න. පහළට ගේන්න ඕනේ. 1යි 2යි 3යි 4යි පිට නෙමෙයි පහළට 6යි 7යි 8යි 9යි හොඳට දිගහැරලා 10යි 1යි පහළින් යන්නේ 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි එක අමාරු නෑ 9යි 10යි යොමු අනිත් පැත්තට රිවර්ස් ආපස් හරි ඉන්නේ හුස්ම ගන්න පිට නේ අද අපි කරන්නේ කරගත්තේ උදරිය කාණ්ඩේ නෙමෙයි උදරය අභ්‍යන්තර හැඩ කරන නිරෝගී කරන කාණ්ඩේ ආසන ටික නේද මදයි නැවත පාදක දිගෑරියා පාදක අඟල් පහක් විතර එසෙවුවා ඉහළට දෙයනේ අඟල් පහක් තුන අඩි එකමාරක් වගේ හරි යන්න ආපස්සට රිවර්ස් එකට පාදේ ගන්නවා 1යි අනහර 2යි 3යි 4යි 5යි 6යි 7යි අදලුස් පුරන්න ඕනේ 8යි 9යි 10යි අන්තිම 10යි 1යි 2යි 3යි අපි විස් කරමු 5යි 6යි 7යි 8යි 9යි 10යි මෙහෙම කරා දෙන්න හුස්ම ගන්නවා පිට කරනවා උඩට ගැඹුරින් හුස්ම ගන්න පිට කරනවා ඉදිරියටම දැනුනේ නේද දැන් ඔබ මේ අර අපි අර මොනවද ඒක කියන්නේ ක්‍රාෆ්ටින් යනකොට අපිට දෙන්න එක පැත්තක මේකක් නෙමෙයි පිටක් නෙමෙයි අපල හරිද ඔව් මේකේ නේද බෝට්ටුවේ මේ හරි ඒ වගේ පාදයකම ඉදිරියට තල්ලු කරනවා ඉස්සර පොඩි කාලේ අනිකට දෙකට අකුල් දෙක තියලා කලින් පැටල් කරන්නේ අන්න ඒ වගේ දැන් පාදේ අඟල් පහක් ඔසවල මේ විදිහට මේ විදිහට එසෙවම හුස්ම ගත්තා පිටකට ගම 1යි 2යි මේ පිරෝ යන විදිහ මේ විදිහ ඒ කියන්නේ දැන් අපි උඩහට ගත්ත පහළටම මෙන්න තමයි ගේටි උතුරේ පැත්ත හරි දැස්ති එසෙව පාදේ අඟල් පහ හුස්ම ගන්නකො මම නැවුව උදරේ මැදට එන්නේ ඉදිරියට 1යි 2යි අනහරි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 1යි 2යි 3යි 4යි
පහයි 6යි 7යි 8යි 9යි 10යි. ඒක ලොකුදටම හොඳට හුස්ම ගන්නවා. ඊළඟට අපිට තියෙන්නේ පවඩ මුක්ත කාණ්ඩේ පවඩ මුක්ත ආසන. පා දෙකම ඉස්සරහම පාද ලං කරන්න. අධික හිස පැත්තට දිගු කරන්න. හොඳට හුස්ම ගන්න තමයි පාද කරවන්න උදරය මත. අල්ලගන්න පාද දණහිස් දෙක. හොඳට තෙරපන්න සද කරන්න. අත් දෙකෙන් හුස්ම පිට කරන ගම දණහිස් දෙකම තෙරපන්න මේ උදරේ ගෑවෙන්නේ. හිස පොළවේ. ඇඳලා හුස්ම ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි ලියන්න කරා. හොඳට හුස්ම ගන්න පිටට. නැවත අද්දක හිස පැත්තට දිගු කරා පාදක ලං කරා. ගැඹුරින් හුස්ම ගන්න ගමන් පාදකම නැවුවා උදරය මත. අල්ලගත්ත පාද දණහිස්. හුස්ම පිටට යන ගමන් දැන් පාද දණහිස් වලම නරල ගාවන්න උත්සාහ කරනවා. වැදිලා ඉන්නවා 1යි 2යි 3යි 4යි හොඳට හුස්ම ගන්න. 5යි 6යි 7යි 8යි 9යි 10යි ලිහිල් කරා. ලිහිල් කළා හොඳට හුස්ම ගන්න පිටට. ඒක හොඳයි. ඒක තමයි යන්න ඕනේ. ඒක තමයි මේ උදරයේ ආම්ලිකත්වය කොහොම එකට එනවා නළු වෙලා. දැවිලා ඉන්නේ. දැවිලා නැහැ. ඇස්ට්‍රයිටිස් තියෙනවද? ඇස්ට්‍රයිටිස් තියෙනවද? හොඳට හුස්ම ගන්න දෙක. ඊළඟට අපිට තියෙන්නේ ජූලන ලූ රක්ෂණ ආසන. මොකක්ද මේ ජූලන ලූ රක්ෂණ ආසන? මේ ඔය අපි කරපිටියම එකක් තමයි. අද්දකින් සපැත්තට දීපු කරා. හොඳ හුස්ම ගන්න ගමන් පාදක නවන්න උදරේ මත. අල්ලගන්න පාද දණහිස් දෙක. දැන් හොඳ හුස්මක් කරනවා. පොඩි කාලේ කරා වේගෙන් ඇවිල්ලා පාද පතුර පොළොවට දියනවා. වේගෙන් ඇවිල්ලා 1යි අනහරි වාර 20ක් කරනවා. 2යි 3යි 4යි අපේ ටීචර් 5යි 6යි එතන කොහොමද 7යි අනහරි 8යි කොහොමද ගාවට වේගෙන් 9යි 10යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. වේදනාවක් නැතුව යන තමයි ඒක කරේ පිට සම්වාහණය වෙන්න නේද? හොඳට හුස්ම ගන්න. කරේ නෑ වගේ. හොඳට ගැඹුරින් හුස්ම ගන්න පිටට. හොඳයි. නැවත පාදක ලං කරලා හුස්මක් ගන්න ගමන් පාදක නවන උදරේ මත. අල්ලගත්ත දැන් හැමෝම හොඳට පාදක වෙලාගෙන ඉන්නේ අත් දෙකේ. වෙලාගෙන අපි යනවා වම් පැත්තට. වැත්තට නිමින් වමට ගියා. ඒක තිබ්බා. එන්න දකුණට. යන්න දෙකේ.
යන්න මේ ශරීරය ඔබ කියන්නේ කාය දෙකයි අනහරි යන්න තුනයි හතරයි අනහරි පහයි හයයි ඔක අමාරු නෑ නේද පුංචි කාලේ කරා හතයි අටයි නවයයි දහයයි මේක ලේසි ඒකනේ විවාහ ලේසි දැන් ඊළඟ කරන්නේ ඊටත් වැඩි ලේසි මගේ කරන්න වෙන්න මේ බලන්න ඔබට කරන්න පුළුවන් ඉස්සලා පාද ලං කරලා දකුණු ඇලට හැරිලා ඉන්න සුඛාසනයේ ඒක හරි ලේසි මේ පාදක මේ විදිහට වෙලා ගත්තා ඉස්සෙල්ලා පොඩ්ඩක් අපි මේ පාදක දැන් කරන්න එපා බලන්න මේ වල මම මේ විදිහට දෙපැත්තට දෝලණය කරා නේද මම මේ පාදක ඊළඟට මෙතනින් ගන්නලා මම මේ බැලමට තමයි මෙතෙන්ට තියන්නේ මේ හුස්ම ගත්තා මේ පැත්තට ගියා මේ පැත්තට ගියා මෙතෙන්ට ආවා මෙතනින් මම අල්ල ගත්තා මේ ඔන්න මේ පැත්තෙන් යනවා මේ පොඩි කාලේ කරා මතකයිද එහෙනම් දැන් කරපොළ ඔබේ සර් කරලා බලන්න මේ අපේ ඇඟ අපේ පාලනය නතු කිරීම කරන්නේ උත්සාහ කරන්නේ යන්නේ ගිහිල්ලා ඉන්න මට ඔව් අපිට ගියා ආයි පැත්තෙන් ඇවිල්ලා අනිත් පැත්තෙන් එනවා අන්න හරි අනිත් පැත්තට යන්නේ ඒක හරි දැන් එන්නේ අනිත් පැත්තට කොහොමද පැත්තට යන්නේ නෑ චුරිද පුරන්නේ නේද මේ අපේ අද්දකින් ගන්න මේ අපේ අද්දක මේ පැත්තට මේ බලන්න දැන් මම ගන්නේ මේ අද්දකනේ දෙතෙන්ට අත තිබ්බා මේ අත තියලා ගන්න ගැම්ම තමයි අනිත් පැත්තට අත දෙන්නේ මෙතනින් ගත්තම ආයි මෙතනින් ගත්තම මේ අතින් දෙන්න ඕනේ චූටි සපෝට් එක නේද මේක මගේ පාලනයේ නතු වෙන්න ඕනේ ඒකට ඔබේ ඉන්න කවදද කරමු එක සැරයක් කරන්න බලන්න හරි සරි අන්න අර දැන් එතනින් ඒ ගැම්ම දෙන්න ඕනේ හරි එතන දැක්ක එකට යන විදිහ එකරමක් කියන්නේ මම අන්න හරි චූටි තෝඩි හරි එනවද අතට ගිහින් ඒ අතට බර දීලා එන්න ඕනේ මගේ ඇඟනේ මේ ඒසි මේක කරන්න බෑ කියන්නේ නනතනින් ගන්න ඒ ගැම්ම දෙන්න ඕනේ දෙන්නොත් තමයි උඩට එන්නේ වාසියක් ගන්න ඉතින් වාසිය ඔහොම ආවා. ඔතෙන්ද දුන්නා. අද දෙක.